Hello guys, සිළුම දෙනාට සුබ දවසක්. Welcome to the නුවරඑළිය. ඉතින් මේ තමයි මාගස්තුවට හිල් ක්ලයිම්බ් රේස් එක. ඉතින් මේ ෆස්ට් ටයිම් තමයි මම ටාමැට් මේ වගේ රේස් එකකට සහභාගී වෙන්නේ. අපි ඉතින් කලින් දවසේ මේ විදිහට ඇවිල්ලා නුවරඑළිය නැතිලා ඉඳලා රේස් එකට යන්න සූදානම් වෙනවා. මේක ප්‍රැක්ටිස් දවසක් නැහැ. කෙලින්ම රේස් එකට තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි එතනට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මෙතන තමයි අපි බයික් එක අන්ලෝඩ් කරේ. ඉතින් ගොඩක් සීතලයි. ඉතින් ඔයාලට පේන ඇති වටේම කළු කරගෙන එනවා වහින්නක් තියෙනවා. ඉතින් බලමු බයික් එක ඔයාලා රෙඩි කරගන්න ඕන. ඉතින් මේක තමයි අද ඩොකට් එක මට හම්බුණා. මේ ඩොකට් එකකින් ඉතින් තියෙනවා මගේ නම්බර් එක ඒත් එක්කම තරගය පිළිබඳ සියලුම විස්තර මේක ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේකේ ස්ටිකර් එක අලෝගන ඊගාවට රේස් එක යන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් බලමු මම කොහොමද මේකට සූදානම් වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් යාළුවනේ අද මට හම්බෙච්ච නම්බර් එක තමයි අංක 99. ඉතින් මේ නම්බර් එක මම බයික් එකේ ඉදිරිපස්සේ සහ දකුණු පස්සෙන් අලවගෙන ස්කෝර් නයිස් වලට යන්න තමයි ඊගාවට තියෙන්නේ. ඉතින් ඒකෙදී අනිවාර්යයෙන්ම චෙක් කරනවා මේ බයික් එකේ නම්බර් එක අලවලා තියෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් එතනට යන්න කලින් අපි මේ බයික් එක මේ විදිහට රෙඩි කරගෙන ඊගාවට ස්කෝර් නයිස් වලට යන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ ටීම් එකේ කොල්ලෝ ටික මට ගොඩක් සහයෝගය දුන්නා මේ බයික් එක සූදානම් කරන්න වගේම මට මේ රේස් එකට සූදානම් වෙන එකට. ඉතින් මේක හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙන්න ඕන මට මේ අවස්ථාවට සහභාගී වෙන්න ලබා දීපු සහයෝගය සම්බන්ධයෙන්. ඉතින් මේක තමයි මම ෆස්ට් ටයිම් ටාමැට් රේසින් එකකට සහභාගී වෙන්නේ. මම කලින් එකම රේස් එකක්වත් ටාමැට් වලට දුවලා නැහැ. මම ග්‍රැවල් කරලා තිබුණාට ඉතින් ෆස්ට් ටයිම් තමයි ස්පීඩ් හිල් ක්ලයිම්බ් එකකට සහභාගී වෙන්නේ. ඉතින් මේක මම ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් බලමු අද කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මම ගොඩක් එක්ස්පීරියන්ස් එක ගන්න තමයි මම මේ රේස් එක සහභාගී වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ මගේ බයික් එක සූදානම් වුණේ. ඉතින් බලමු අපි ඊගාවට ස්කෝර් නයිස් වලට ගිහලා කොහොමද වෙන්නේ කියලා. ඉතින් මෙතනදී ස්කෝර් නයිස් කරන එක තමයි ඔයගොල්ලන්ට මේ දකින්න තියෙන්නේ. ඉතින් මෙතනදී බයික් එක හොඳ කන්ඩිෂන් එකේ තියෙනවද කියන එක තමයි චෙක් කරන්නේ. මොකද ඒක මට වගේ මගේ එක්ක පදින අනිත් රයිඩර්ස්ලාගේ ආරක්ෂාවටත් මේක බලපාන නිසා ආරක්ෂාවට මුල් තැන දීලා තමයි මේ වගේ රේස් එකක් හැමදාම කරන්නේ. ඉතින් මේකදී සිද්ධ වෙන්නේ මේ විදිහට බයික් එක හරියම කන්ඩිෂන් එකේ තියෙනවද කියන එක තමයි මෙතනදී චෙක් කරලා බලන්නේ. ඉතින් ඊගාවට රේස් එකට යන්න සූදානම් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේකෙදී මෝටෝ ක්‍රොස් කිට් අපිට භාවිතා කරන්න දෙන්නේ නැහැ. භාවිතා කරන්න පුළුවන් ලෙදර් කිට් එක විතරයි. ඉතින් මේක තනියම ඇද ගන්න බෑ. තවත් කෙනෙක්ගේ සහයෝගයත් ඇතුව තමයි ඉතින් මේක ඇද ගන්න උනේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන මේ කිට් එක ඉතින් අපි කීප දෙනෙක් ෂෙයා කරගෙන තමයි පදින්නේ. ඉතින් මේ වගේ සහෝදරත්වයක් එකමුතුකමක් මේ ක්‍රීඩාව තුළ තියෙනවා. අනිත් කෙනාව පාගගෙන යන්න බලන්නේ තව කෙනෙක්ට පුළුවන් උපරිම සහයෝගය දීලා තමයි මේ වගේ රේස් වලට අපි හැම කෙනෙක්ම වගේ සහභාගී වෙන්නේ. ඉතින් බලමු ඊගාවට කොහොමද ඉවෙන්ට් එක වෙන්නේ කියන එක. ඉතින් යාළුවනේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේකෙදි මම පදින වීඩියෝ එකක් ගන්න මට අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඒ නිසායි මම මේ ෆොටෝස් අප්ලෝඩ් කරන්නේ. ඉතින් මෙතනදී මට පොඩියම් එකකට එන්න මට අවස්ථාවක් හම්බුන්නේ නැති වුණත් මට මේකෙදි ලබාගත්තු අත්දැකීම ඊගාව රේස් වලට මට ගොඩක් වටිනවා. ඉතින් ඒ ලබාගත්තු අත්දැකීමත් එක්ක අපි සුන්දර නුවරඑළිය නගරයෙන් පිටත් වෙලා යනවා. ඉතින් මේ වගේ වීඩියෝ තවත් ඉදිරියට බලන්න ඕන නම් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඒක මට ගොඩක් වටිනවා. ඉතින් සියලුම දෙනාට ජය වේවා.